ඉතින් යාළුවනේ අපි දැන් ඉන්නේ කුරුණෑගල. අපි දැන් අලුතෙන් බෝට්ටු සවාරියක් දාලා තියෙනවා මේ කුරුණෑගල වැවරවුම්. ඉතින් අපි ඒක බලන්න ආවේ. අපි මේ ටිකට් කවුන්ටරේ ගාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් ටිකට් ගන්න යන්න මේ තියෙන ටිකට් වල ප්‍රයිස් එක තමයි. දැන් අපි ටිකට් ගන්න යන්නේ. බලමු අපි ටිකට් වල ප්‍රයිස් එක කොහොමද කියලා. good morning. කොහොමද ටිකට්? අපි බෝට්ටුවේ යන්නයි හදන්නේ. ඉතින් කුරුණෑගලට ඔයාලත් ආවොත් කුරුණෑගල වැවරවුමට අනිවාර්යෙන් ඇවිල්ලා යන්න. බෝට්ටුවේ රවුමක් යන්නම යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා 300යි 500යි. ඔව්. අනිවාර්යෙන් මතක් කරලා මෙතන අපි දැන් බෝට්ටුවේ සවාරියක් යන්න යන කුරුණෑගල මේ වැවරවුමේ තමයි තියෙන්නේ. වටේම යනවා. මේ බලන්න මේ ලස්සනයි. ඉතින් අපි තාම ගියේ නැහැ. දැන් යන්න හදන්නේ. ගිහින් බලමු. ඉස්සෙල්ලාම බෝට්ටුවේ යන්නේ. ඊට පස්සේ මේ කියන්නේ බෝට්ටුවේ යන්න 500යි. හංස බෝට්ටුව පදින්න නම් මේ 300යි. ඔයාලත් එන්න මේ ප්ලේස් එක නම් ලස්සනයි. මේ මොකද හැමෝම දන්න තැනක්. දන්නේ නැත් තැනක් නෙමෙයි. ඉතින් මේ බෝට්ටු සවාරිය නම් පටන් අරන් සාමාන්‍ය අවුරුද්දක් එකහමාරක් දෙකක් විතර වගේ තමයි වෙන්නේ. අපි ගිහිල්ලා බලමු. අපි දැන් මේ බෝට්ටුවේ තමයි යන්නේ. දැන් යන්න තමයි හදන්නේ. මේ අපි යන ගම වීඩියෝ එකක් ගමු. අපි යන ගම වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්න කොහොමද වැවරවුමේ ලස්සන කියලා. ඈත view එක කොහොමද එන්නේ කියලා. එතකොට ඇතුගල කොහොමද ඔයාලට පේන්නේ කියලා. අපි මේ දැන් යන වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරලා ලස්සනට පෙන්නන්න. යා. අනිවාර්යයෙන් මේ ජීවිත ආරක්ෂක මේ ඇඳුමක් ඇඳ ගන්න ඕනේ. මොකද මේ ඇඳුම මේ අනිවාර්ය කරලා තියෙන්නේ මේක හැමෝම අඳින්න ඕනේ. යාළුවා මේ සයිස් තියෙනවා මීඩියම්, ලාර්ජ්, ස්මෝල් කියලා සයිස් තියෙනවා. ඉතින් යාළුවා අපිට අදාළ සයිස් එක ඒගොල්ලෝ අපිට දෙනවා. අඳින්න දන්නේ නැත්නම් අඳවනවා. ඉතින් යාළුවෝ මේක අඳින්නේ මෙන්න මේ බෝට්ටුවේ විදිහට යනකොට අනිවාර්යෙන් ජීවිත ආරක්ෂක උපකරණ පැනලා ගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා කුරුණෑගලට આવොත් මේ දන අමතක කරන්න එපා. මෙන් දැන් එයා ජීවිත ආරක්ෂක ඇඳුම ඇඳපු විදිය ලස්සනට ඉන්නා. දැන් අපි යන්නේ. ඉතින් දැන් අපි බෝට්ටුවේ යන්නයි හදන්නේ. මේකද? පාලම ආපුවම පාලම නිකන් පැද්දෙන මොඩල් එකක් තියෙන්නේ. මම කැමරා කරනකොට කවන්නේ හක බලන් ගියත් ඉතින් මේ වැවටනේ වැටෙන්නේ. ජීවිත ආරක්ෂක දාගෙන ඉන්නේ බඩු. අපි දැන් යන්නේ. මෙයා දැන් බෝට්ටුවට නැගලා ඉන්නේ. ඔන්න ඉතින් දැන් බෝට්ටුවට නැගලා ඉන්නේ. ඔයාලත් ඉතින් අමතක කරන්න එපා. අනිවාර්යෙන් බෝට්ටුවේ රවුමක් යන්න පුළුවන් ආවොත්. wow very nice. බලන්න යාලා නෙළුම් මල් කඩන්නෙත් මේ බෝට්ටුවෙන්ම තමයි. අර බලන්න ලස්සනට අර නෙළුම් කොළ, එතකොට නෙළුම් මල්, අර බලන්නකො අර නෙළුම් කොළ කඩන්ගෙන කෑම කන්න. ඒවා ඒගොල්ලෝ අර කඩන්නේ රෑත පේනවනේ නෙළුම් මල්. ඒකට යාලා එතනට ගිහින් නෙළුම් කොළ කඩාගෙන එනවා බෝට්ටුවේ. ඔන්න යාළුවෝ එක බෝට්ටුවක් නයි යනවා. ඒ හංස බෝට්ටුව. එයා පදිනවා දැන් අර. අපි දැන් ඊළඟ පාරේ කියන්නේ. මේ අපේ එක නිකන් යනවද දන්නේ නෑ නෑ. ලනුව නම් ගලවලා තියෙන්නේ. නෑ ලනුව. මේ අපිට හම්බුනේ නිල් පාට බෝට්ටුවක්. මේකේ පාට දෙකෙන් තියෙනවා. අපි යන්නයි හදන්නේ. ඔයාලා මේ ගොඩක් කල් දායේ මේක මේ පටන් අරගෙන ඔව් අවුරුද්දක් විතර ඔයා
ඉතින් අපි දැන් අර හංස බෝට්ටුව අපි පදින තරමට තමා නේද? නැහැ මේ ඒ ටික්ටොක් එකෙන් තමයි අපි දැක්කේ මේ ලංකදී කියන්නේ ඊයේ දැක්කේ. ඒ දැකපු ගමන් තමයි අපි දෙන්න මේ එන්න තීරණය කරේ. කලින් මෙහෙම තිබුණේ අපි ඇවිල්ලා ගොඩක් අය දන්නේ නැහැ මෙතන මේ බෝට්ටු සවාරිය යනවා කියලා. අර දැනට ඉතින් තියෙන නුවරඑළියේ ගෙගරි පාක් එකේ තියෙනවනේ බෝට්ටු සවාරි මේ විදිහටම. මෙතන තියෙනවා කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ. මේ දාලා තිබ්බ ගොඩක් අය අවට අය දන්නෙත් නැති. එහෙම දාලා තිබුණා. මේක අපි දැනගත්ත ගමන් ආවා. ඉතින් එතකොට දැන් ගොඩක් කට්ටිය දැනගන්න ඕනේ මෙතන මෙහෙම දෙයක් කරනවා කියලා. ඇත්තටම හොඳයි ඉතින්. ඔයාර ඇවිල්ලා අර තැන් තැන් වලටලා ඉඳගෙන ඉන්නවට වැඩිය මේ වැවේ රවුමක් ගිහිල්ලා ඒ සුන්දරත්වය විඳලා බලන රෑත ලස්සනට පේනවා. ඉතින් ඒව හරි ගොඩක් වටිනවනේ හිතට. නේද? ලොකු රවුමක් යනවා නේද? කොහොමද ෂොක්ද? කියන්නේ හැමෝටම කියන්නේ මේ කුරුණෑගල වැවරවුමේ කොතනද අයියා ඒ? කුරුණෑගල වැවරවුම හැමෝම දන්නවනේ. හැමෝම ආවොත් අනිවාර්යෙන් මේ වගේ බෝට්ටු සවාරියක් යන්න අමතක කරන්න එපා. ගොඩක් ලස්සනයි. මේ වැව මැද්දටම ඇවිල්ලා බලන්න ඕන මේ අවට view එක කොච්චර ලස්සනයිද කියලා. සීතලයි වැව මැද්දේ වෙයිද්දි. මම හිතන්නේ ඔයාලා කවුරුත් තාම දන්නේ නැහැ මේ කුරුණෑගල මේ ප්ලේස් එක දන්නවා වුණාට මේ වගේ ලස්සන වැඩසටහනක් කරනවා කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ඇවිල්ලාම බලන්න ඕනි. ඇත්තටම ගොඩක් හොඳයි. එතන ඉන්න ඒ කට්ටියත් ගොඩක් අපිට උදව් කරා. මේ කතා කරනවා. ඉතින් මේ ඒ වගේ අයත් එක්කලා මේ වගේ සවාරියක් යන්න ඔයාලත් එන්න. එයාලා මේ පැත්තෙන් දෙකයි නේ තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවෝ දැන් ඉතින් අපි වැව මැද තමයි යන්න හදන්නේ. ඈතට පේනවා තිලක වර්ධන. අර ඈත. තිලක වර්ධන එක පේනවා. එතකොට ඇතුගල පේනවා. රිචර්ඩ් එක ඒ සේරම පේනවා. ලස්සනයි. එතකොට මේ තමයි සීමාව. මේ අර කට්ටියන් මේ ඉතින් චූටි රවුමක් නෙමෙයි යන්නේ ලොකුම රවුමක් යන්නේ. ලොකු රවුමක් යනවා මේ. එසේ මෙසේ පොඩි වැවක් නෙමෙයි ලොකු වැවක් අනික මේක. රුපියල් 500ට පාඩු නෑ. ඇත්තටම මේ රුපියල් 500ට වඩා හිතට ලොකු සතුටක් දැනෙනවා. මේ එතකොට ඔයාලට හිතේ රුපියල් 500 මොකක්ද කියලා ලොකු ගාණක් නෙමෙයි රුපියල් 500ක් කියන්නේ. ඉතින් ඒ වගේ පුංචි දෙයකින් හරි අපි කරන්නේ අපේ හිතට සතුටක් ලැබෙනවා. කුරුණෑගල හරහා කුරුණෑගල දිස්ත්‍රික්කය හරහා යන පැති ගොඩයිනේ. ඔයාලත් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා මේ බෝට්ටු සවාරිය විඳගෙනම යන්න. ප්ලේස් එක නම් මේ හැමෝම දන්නවා මෙතන කුරුණෑගල වැවරවුම කිව්වම. මොකක්ද අයියා? හොටෙල් එකේ නම. දැන් අපි ප්ලේස් එකට ළඟා වෙමින් පවතින්නේ.
අපි දැන් ප්ලේස් එකට ආවා. අපි දැන් බෝට් සවාරිය නිමා වෙලා ඉවරයි. ඔන්න ඉතින් දැන් අපි වහින්නයි හදන්නේ. එක හංස බෝට්ටුවක් ඉතුරු වෙලා තියෙන්නේ. එක හංස බෝට්ටුවක් ඉතුරු වෙලා.